අද ආයෙ මොකේද? ඔයත් හායි හැමෝටම අද මට ලෙක්චර්ස් දවසක් උදේ ඉඳන් හවස් වෙනකම්ම. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක කැම්පස් එක. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට ගොඩක් කැමති වෙයි කියලා. මොකද කැම්පස් එකේ වෙන හැම දෙයක්ම මම මේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරනවා. මං දැන් කැම්පස් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මං යන ගමන් මං ආසම සින්දුවක් දාගෙන අර දිහා බලාගෙන යන්න මං හරිම ආසයි. අපේ කැම්පස් එක තියෙන්නේ ගෝල්ෆ් ෆේස් එක ළඟ. මං අද ටිකක් කලින් ආපු හන්ද ගෝල්ෆ් ෆේස් එක ළඟ චුට්ටක් වෙලා ඉඳලා යනවා කියලා හිතුවා. මොකද ඒ තියෙන බීච් වයිබ් එක උදේට මාරම ලස්සනයි. මේ ටයිම් එකට බීච් එක මාරම ලස්සනයි. මොකද සෙනග ගොඩක් නැහැ. උදේ නිසා වෙන්නේ නැති හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. මං ඉතින් චුට්ටක් ඇවිදලා කරලා මගේ යාළුවෝ ආවට පස්සේ මම කැම්පස් එකට ගියා. මා යාළුවයි කැම්පස් එකට ඇවිල්ලා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. අපේ අනිත් යාළුවෝ නම් තාම ඇවිල්ලා නැහැ. අද උදේම අපි දෙන්න නම් ආවා. මේක තමයි අද මගේ අවුට්ෆිට් එක. මේ තියෙන්නේ අපේ ඩයිනින් ඒරියා එක. මෙතන view එක මාරම ලස්සනයි. අපි හැමෝම ගොඩක් වෙලාවට ඉන්නේ මෙතන තමයි. මෙතන තියෙන ලස්සන සිටි view එකක්. මේ තියෙන්නේ අපේ ලෙක්චර් රූම් එක. අපේ ලෙක්චර් රූම් එකටත් ලස්සන සිටි view එකක් තියෙනවා. මම නම් මාරම ආසයි. අපිට අසයින්මන්ට්ස් වගේක් දීලා තිබ්බා. ඒ අසයින්මන්ට් ටික ගැන තමයි අපි මේ කතා කරන්නේ. අපි හැමෝම හරිම එක්සයිටඩ්. මොකද මේ අපේ පළවෙනි අසයින්මන්ට් එක හන්දා. wrong answer සොල්ලි. අද ආයෙ මොකේද? කායක ඔයා කෑ මොනවද? සොයාමින් ඔයා කරන ඩිග්‍රී එක මොකද්ද? මාකටිං. ඔයා කොහෙද ජීවත් වෙන්නේ? මං ජීවත් වෙන්නේ නුවරඑළියේ. ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ගොඩාක් ඉන්නවා. ඔයා මේ මොන ලෝකෙද ජීවත් වෙන්නේ? අඟහරු. නයිස්. අපි ඉතින් ආපු වෙලේ ඉඳන් සතියක විතර තියෙන හැමදේම කට්ටිය කියනවා සෑහෙන්න නවත්තන්න නැති තරම්. ඒවා කතා කරලා ඉවරයක් කරගන්න බෑ. ඒ තරම් අපිට කතා කරන්න දේවල් තියෙනවා. හායි. මේ තියෙන්නේ අපේ IT ලැබ් එක. අපි මුලින්ම IT ලැබ් එකට ආවේ අද. මෙතන තියෙන view එකත් මාරම ලස්සනයි. ලෙච් එක වෙලාවේ අපි දෙන්න කෝලම් කරගෙන ඉන්නවා. කොහොමත් හොඳම යාළුවෝ දෙන්න දෙපැත්ත ඉන්නවා කියන්නේ ඒක වෙනම එකක්. හදිසියරේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි ආවේ නැත්තම් නිකන් දවසම කාලා නැහැ වගේ. මං හිතන්නේ හැමෝටම එහෙමයි. පැය ගානක් කට්ට කාලා හොයාගන්න බැරි දෙයක් ලෙක්චර් ඇවිල්ලා කියලා දීලා ගියා. මෙන්න මේ වගේ තමයි අපි හැසිරෙන්නේ. අපිට ලෙක්චර් එක මැද්දේදී ඩේලි මිල්ක් එකක් හම්බුණා. ඒක වටේ ඉන්න හැමෝමත් එක්ක සහයෝගයෙන් බෙදාගෙන ලෙක්චර් එක වෙලාවෙදිම කාලේ ඉවර කරා. මොකද චොක්ලට් එකක් හම්බුණාම ළඟ තියාගෙන බල ඉන්න තරම් ඉවසීමක් අපි කාටවත් නැහැ. මෙතන නම් ඇත්තටම මගේ යාළුවගේ සෝෂල් එකේ වෙච්ච වැඩක් ගැන අපි කතා කර හිටියේ.
එකට ඒකම මංගල සමන්න්නේ මගේ කකුල දිනනට පොඩ්ඩක් මේ ඉන්නමගේ අනිත් යාළුවා දැන් අපිට ලන්ච් බ්‍රේක් එක අපි යනවා OGF එකේ ෆුඩ් කෝර්ට් එකට. බබල් ටී එකක් බොන්න හිතනවා. අපි තාමත් ඉස්කෝලේ කාලේ වගේමයි කිසි වෙනසක් නැහැ. අපි ඔක්කොම එකට තමයි ඩයට් කරන උඩ ගියා. Are you diet? Yeah. ඒකයි මං එච්චර කෑවේ නැත්තේ. කෑවද මචං? ඉතින් අපි ආවා. Hi guys. මම කලිස මංගලවල පෙරෙන්න මුලින් ගිහින් බලන්න ඒක කසාය බීප්‍රෝ කියනවා. අර ඉන්නේ මිසි චූටි. අර නැහැ බටු චූටි දන් චූටි. අපි තාම අලුත් හන්ද අපිට තාම බේසික්ස් ටික විතරයි කරන්නේ. මේ තියෙන බේසික් වල ලාස්ට් ලෙසන් එක next week නම් අපේ පළවෙනි semester එක පටන් ගන්නවා. අපිට දුන්න human body එකක් අඳින්න. පළවෙනි වතාවට තමයි මම නම් මේ human body එකක් අඳින්නේ. මම එහෙම චිත්‍ර අඳින කෙනෙක් නෙමෙයි. ලොකුවට මට චිත්‍ර අඳින්නත් බෑ. හැබැයි මං හිතුවට වැඩිය හොඳට මට එක කරගන්න පුළුවන් වුණා. මේ අපේ සෙට් එක හඳපු human bodies හරියට පේන්නේ නැහැ. හැබැයි මං හිතනවා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා. දැන් අපේ ලෙච් එක ඉවරයි. අපි ගෙදර යන්න තමයි යන්නේ. ගෙදර එන්න. අපි ගෙදර යන්න කලින් OGF එකේ කීල්ස් එකට ගියා. මොකද මට කිම්චි හදන්න ගෝවා ගෙඩියක් ගන්න ඕනේ. මේ ගෝවා ගෙඩිය මං හැමතැනම හෙව්වා. මට මේ જાතිය ගෝවා ගෙඩියක් හම්බුනේ නැහැ. ඉතින් මට මෙතනින් හම්බෙච්ච හන්දා මං හිතුවා අවසට ඇවිල්ලා මේක අරගෙනම ගෙදර යනවා කියලා. වගේ නෙමේ පාර හරිම අවුවයි. පේනවද මගේ මූණෙන් ඒක මාරම අවුවක් තිබ්බේ. මේක අනිවාර්යෙන් මේ පොඩ්ඩක් ලොකු කරමද? මොකද? මට තිසෙනගේ කැට්ටක් කිව්වා. මම යන්නේ පිට කම ලෙච් එක වෙලාවේදී උන රස කතා තමයි අපි දැන් ඔය කතා කරන්නේ. අපි ආව බඩේරිකු කන්න. මෙතන බඩේරිකු මාරම රසයි. බායි මචං. යාළුවෝ ටිකක් ගියා. මං හවසත් ටිකක් කළා මෙතනට වෙලා බලාගෙන ඉඳලා තමයි ගෙදර ගියේ. මොකද මං දන්නේ මම මේ view එකට මාරම ආසයි. මං ගොඩක් කලාවට මේ කැම්පස් එක තෝරගන්න ලොකුම හේතුව තමයි මේ beach view එක. මොකද මං ඇත්තටම මේකට හරිම ආසයි. අද දවසට වීඩියෝ එක මෙතනින් ඉවරයි. දැන් මටත් හරිම මහන්සියි. මං දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අලුත් වීඩියෝ එකකින් එනකන් stay safe. Bye.